ඉතින් උදේම කිරිබත් කපලා අපි දවස පටන් ගත්තා. Hi welcome to our YouTube channel. අද අප්‍රේල් 9 අද ඉෂාරගේ බර්ත්ඩේ එක. ඒ කියන්නේ මගේ හස්බන්ඩ්ගේ අද බර්ත්ඩේ එක. ඉතින් අපි අද රොටානා හොටෙල් එකට ඇවිල්ලා තියෙනවා. one night එකකට. දැන් එයා ගියා එළියට. දැන් මම ඩෙකොරේට් කරන්න යන්නේ මෙන්න මෙතන. බලමු මං කොහොමද එයාගේ බර්ත්ඩේ එකට යව පොඩියට සර්ප්‍රයිස් කරන්න කියලා. ඉස්සරින් දවසේ රෑ මේ ඔක්කොම මං අරගෙන බෑග් එකකට පැක් කරගත්තා. ඊට පස්සේ මොකද එයා නයිට් කරලා හින්දා එන්නේ උදේනේ. එතකොට එයා එන්නේ ඉස්සෙල්ලා මං පැක් කරගත්තාම මගේ වැඩ ටික ලේසි. ඊට පස්සේ ඉතින් උදේ ආවහම බෑග් එක නම් අරින්න දුන්නේ නැහැ. ඔය විදිහට තමයි ඉතින් සර්ප්‍රයිස් එක පොඩියට ප්ලෑන් කරේ. දැන් අයියා ගියේ ග්‍රොසරි අයිටම් ටිකක් ගන්නයි බැංක් එකට. එතකොට මට පැය භාගයක් විතර තියෙනවා එයා එනකම් මේ ටික කරලා ඉවර කරන්න. එයා ඩෝ ඇක්සස් කාඩ් එකක් අරන් ගියේ හින්දා මට නිතරම ඇහෙනවා දොර අරගෙන එනවා වගේ. ඊට පස්සේ මම නැගිටලා ගිහිල්ලා දොර ඇතුලෙන් ලොක් කරා. දැන් අපි ලෙටර් බැලුන්ස් ටික කොම්ම ගන්න තමයි යන්නේ. ඔන්න ඉතින් අයියා එන්නේ ඉස්සෙල්ලා මම දැන් මෙතන ඩෙකොරේට් කරලා ඉවරයි. දැන් ඔයාලටත් බලන්න පුළුවන් කොහොමද මම මෙතන ලස්සනට හදාගත්තේ කියලා. යන්නේ gift. අර කොළ පාටට තියෙන මං හදපු කාඩ් එක. flowers cake එකයි කඩේ තමයි. එන්න අයියේ ජීවිතේ හරියම කෙටි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනි අපි හම්බ කරනවා මහන්සි වෙනවා වගේම ඒ දේවල් වලින් පොඩි හරි සතුටක් ලබන්නත් අපි තීරණය කරන්න ඕනි. කෙනෙක් මැරුණාම දෙන මල් පොකුරක් ඒ කෙනා ජීවිතුන් අතර ඉද්දි ඒ කෙනාට ලස්සන මල් පොකුරක් විදිහට ඒක ලැබෙනවා නම් ඒ කෙනා කොච්චර සතුටු වේද? අපි කෙනෙක්ව සතුට කරන්න ඕනේ ඒ කෙනා ජීවත් වෙද්දී. නැති වුණාට පස්සේ ඒ කෙනාට ඒ දේවල් පේන්නේ නැහැ. ඉස්කෝලේ යන ෆොටෝ එකක් තියෙනවා. Thank you. තව දෙයක් ඔයාගේ සැමියා, ඔයාගේ පෙම්වතා ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් දුක් විඳලා හම්බ කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ වෙනුවෙන් මාසෙකට දවසක් හරි වෙන් කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ටත් මල් පොකුරක් වගේ දෙයක් ගෑල්ළමට විතරක් නෙමෙයි පිරිමි කෙනෙක්ට උනත් මල් පොකුරක් වගේ දෙයක් දෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ ගොඩාක් සතුටු වෙනවා හරීම පුංචි දේවල් වලිනුත්. ඉතින් අද අපේ පාටියට අපි අපේ නංගිටත් ඉන්වයිට් කරා. ඉතින් දැන් ඔය ඇවිල්ලා ඉන්නේ අපේ නංගි. ඉතින් නංගි කියලා කියන්නේ මායි මගේ හස්බන්ඩ්ව මැරි කරන්න ඉස්සෙල්ලා මටයි මගේ හස්බන්ඩ්ටයි තිබ්බ නෑකම් වගේම නෑකමක් තමයි මටයි නංගිටයි සහ ඉෂාරටයි නංගිටයි තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි ඉස්සර ඉඳන්ම නෑදෑයෝ. කාත් කවුරුත් නැති රටක තමන්ගෙම කියලා කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ ඒක වෙනමම සතුටක්. පැය 3ක් තියෙනවා. 3කට
good morning. Morning. අද අපි හොටෙල් එකේ ඉන්න දෙවෙනි දවස. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එකට යන්න හදන්නේ. බේබි බොයි එක්ක. අද උදේ තුන යන්න බෑ කියලා. ඔව් අද උදේ හිතුණා අපි දෙන්නට යන්න බෑ කියලා. දැන් අදත් ඉන්නවා. දැන් අපි දෙන්න යනවා. අර බෑ. අපි දැන් පූල් ගිහිල්ලා යනවා රූම් එකට. අපි දැන් ගෙදර යනවා යන්නේ.